දවසක් වේවා මගේ යාළුවන්ට මගේ කලින් මේ සේල් වල පැලගත්තු මිස්ලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා මට සහයෝගය දෙන්න කියලා මම මගේ යාළුවන්ගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. අද ටිකක් අඳුරුයි වෙහිවල කාලගුණයක් තියෙන්නේ. අපි බලමු මගේ පළවෙනි ප්ලාන්ට් එක. ප්ලාන්ට් එක අංක 1ට තියෙන්නේ මේ ලිලි. මේක ලිලි මේ වල ලස්සන ලිලි පැලයක් තියෙන්නේ. මේ ලොකු ලිලි පැලයක්. මේ වන්නේ මේ මල් පොකුරක් එන්නේ. මේක හරි ලස්සනයි මේ මල. ඒක අංක 1 300ට දෙනවා. අංක 2ට තියෙන්නේ මේක මේ කැලිතියා මේ වෙරිගේඩඩ් එකක්. මේක අංක 2 200ට දෙනවා මේ ලොකු පැලයක්. අංක 3ට තියෙන්නේ මේක විස්තර පැලයක්. මේ පොට් එක මේ ටික ඔක්කොම දෙනවා 250ට අංක 3. අංක 4ට තියෙන්නේ මේ ඇග්ලුමිනා. මේකත් මේ ලොකු පොට් එකක් තියෙන්නේ. මේ ලොකු පැලයක් ඒක දෙනවා අංක 4 200ට. අංක 5ට තියෙන්නේ මේ ඩ්‍රෙසිනා එකක්. මේක මේ රතු පාට ඩ්‍රෙසිනා එක. මේක දෙනවා මේ එතන පැල දෙකක් තියෙනවා. ඒක දෙනවා 200ට අංක 5. අංක 6 බර්ඩ් නෙක්ස් එකක්. අංක 6 බර්ඩ් නෙක්ස් මේක දෙනවා 150ට මේ ලොකු පැලේ හින්දා. එපීසියා ටිකක් දැන් තියෙන්නේ. එපීසියා මෙතන මේ පොට් එක. මේකේ තියෙන්නේ තැඹිලි පාට. තැඹිලි පාට මල් එන්නේ ඒකේ. ඒක අංක 7 150යි. මේකේ ඉන්නේ රෝස පාට. මේකේ ඉන්නේ රෝස පාට. මේ පොට් එකේ ඉන්නේ රෝස පාට මල්. ඒකත් 150යි. එතන පැල දෙක තුනක් තියෙනවා. මේක අංක 9ට තියෙන්නේ මේක රෝස පාට. මේක රතු පාට. මේක රතු පාට මෙතන පොට් එක. ඒක 150යි අංක 9. අංක 10ට තියෙන මේ රතු පාට මේකත් මේ මෙතන පොට් එක ඔක්කොම දෙනවා 200ට. මේක ටෙරෝනියා එක මේක මේ පාට තුනක් තියෙනවා මේ 1යි 2යි 3යි. ඒ ටික දෙනවා 200ට. ඒ පොට් එකම 200යි. මේකත් මේ විස්තර පැලයක්. මේක හැංගින් පොට් වල දාන්න පුළුවන්. ඒක දෙනවා 150ට අංක 11. අංක 12ට තියෙන්නේ මේකත් මේ හැංගින් පොට් වල දාන්න මේවා තැඹිලි පාට මල් වල තැඹිලි පාට මල් තියෙන්නේ. සෝරි දම් පාට මල්. මේ දම් පාට මල් තියෙන්නේ. දම් පාට මල් ඒක අංක 12 150යි. අංක 13ට තියෙන්නේ මේක මේ ඩොට් සොපිනා කියන එක. මේක දෙනවා මේ කොළ පාට එක. මේකත් මේ ටික ඔක්කොම දෙන ලොකු පැලියක් තියෙන්නේ. අංක 13 200යි. අංක 14ට තියෙන්නේ විස්තර පැලයක්. මේ යට මෙරුන් පාට වෙනවා. ඒ පොට් එක දෙනවා අංක 14 200යි. අංක 15ට තියෙන්නේ කැලේඩියම් එකක්. මේක මේ ගොඩක් රෝස පාට වෙනවා. මේ ටික ඔක්කොම දෙනවා 150යි. මේක කෝඩියාස් එක මේක දෙනවා 150ට. අංක 16ට තියෙන්නේ ක්‍රෝටන්. මේ ක්‍රෝටන් ටිකක් තියෙන්නේ. මේක පැල ගොඩක් තියෙනවා මේක දෙනවා 100ට. මේක රතු පාට වෙනවා. අංක 16 100යි. අංක 17ත් 100යි. මේකත් මේ හරි ලස්සනයි. අංක 17 100යි. අංක 18ට තියෙන්නේ මේක ලොකු කොලේ. මේකත් හරි ලස්සනයි ලොකු කොලේ. ඒක 150යි අංක 18. අංක 19ට තියෙන්නේ මේ ලොකු පැලයක්. මේක ගොඩක් කහ වෙනවා ගොඩක් අවුවට. අංක 19ත් 150යි. අංක 20ට තියෙන්නේ මේකත් මේ ගොඩක් රෝස මේ තියෙන රෝස මේ අවුව නැති හින්දා මේ පාට වෙලා නැත්තේ. මේක මේ අංක 20 මේක 100ට දෙනවා මේ පැලේ.
මේක රෝසයි කහයි වෙන්නේ. ඒක අංක 20 100යි. අංක 21ට තියෙන්නේ මේ පැලි. මේකත් රතු වෙනවා. ඒක අංක 21 100යි. අංක 22ට තියෙන ඩ්‍රෙසින එක. මේ බලන්න හීන් කොඩි රෝස පාට ඩ්‍රෙසින. අංක 22 150යි. අංක 22 තියෙන්නේ මේක පොකුරු රෝස එකක්. මේ දැන් අද නම් එක මලයි තියෙන්නේ පොකුරු රෝස එක. මේ පැලේ දෙනවා 200ට. ගොඩාක් මල් පිපෙනවා ඒකේ. අංක 23. අංක 24ට තියෙන්නේ අංක 24ට තියෙන්නේ මේක. මේක ගාඩිනියා වෙරිගේරෙඩ් එක. මේ සුදු පාටයි කොලේ. මේ වෙරිගේරෙඩ් එක මේක දෙනවා අංක 24ට 200ට. ඒක ඔක්කොම දෙනවා. අංක 25ට තියෙන්නේ මේ කඳ රතු. කඳ රතු වෙනවා මේකේ. මේක මෙවන් කඳ රතු වෙලා මේ ගොඩක් මේ ඉක්මනට මේක පඳුරු දාලා එනවා. අංක 25 100යි. අංක 26ට තියෙන්නේ මේ දිය කූඩලු එකේ මේක දම් පාට එක මේ මීඩියත් වැඩි ලොකු වෙනවා මල. ඒක 150යි දිය කූඩලු. මේක මේ කැරණි 30. මේ කැරණි 30 මේක කහ පාට එක 250යි. මේ ලොකු පැලයක් තියෙන්නේ. මේ අතු ගොඩක් ඇවිල්ලා තියෙනවා ලොකු පැලයක්. අංක 27 250යි. අංක 28ට තියෙන්නේ අංක 28ට තියෙන්නේ මේ කෝඩියාස් මෙවන්නේ හොඳ වර්ග එකක්. මේ කහ පාට ඒක දෙනවා 150ට එතන පැලේ. මේක රතු පාට. මේකෙම රතු පාට එක ලස්සන. ඒකත් 150ට දෙනවා. මේකත් කෝඩියාස් එකක්. මේකත් මේ බලන්න ඒකත් ලස්සනයි. ඒක 100ට දෙනවා. මේක 100ට දෙනවා. මේකත් කෝඩියාස් එකක්. මේකත් මේ අවුවට ගොඩාක් රෝස වෙනවා. මෙතන මේ අවුව නැතුව. මෙතන මේ අවුව නැති හින්දා මේ රෝස නැත්තේ. 31 150යි. මේක 32 මේ ඩ්‍රෙසින එක. මේ තද රෝස වෙන ඩ්‍රෙසින එක. මේ තව උඩට එනකොට තද රෝස වෙනවා කොලේ. ඒක 32යි. 32 150යි. මේකත් 100යි. අංක 31 100යි. අංක 33 අංක 33ට තියෙන්නේ මේක මේ ගොඩක් කහ වෙනවා අවුවටම. ඒක දෙනවා 200ට. මේ පොට් එකම දෙනවා. අංකන ගොඩක් පැල තියෙනවා. ඒ පොට් එකම 200ට දෙනවා. අංක 33. අංක 34 තියෙන්නේ මේ ගෝල්ඩන් බෙල්. ඉතින් මල ගෝල්ඩන් බෙල් පැලයක්. ඒක දෙනවා 150ට පැලේ. ගෝල්ඩන් බෙල් පැලයක්. ඒක දෙනවා 150ට. අංක 35ට තියෙන්නේ අංක 35ට තියෙන්නේ මේක මේ ජපන් අරලිය. ජපන් අරලිය පැලයක්. මේකත් 150ට දෙනවා මේ පැලේ. හොඳට මුල් ඇද්දලා තියෙන්නේ 150යි. අංක 35 මේක බ්‍රොමීලියා එක. මේක මේ මලකුත් වෙනවා. ඒ බලන්න. තැඹිලි පාට මලකුත් වෙනවා. මේ තැඹිලි පාට මල් එන්නේ ඒකේ. ඒක 200ට දෙනවා මේ පැලයක්. ලොකු පැලයක්. 200යි. අංක 37ට තියෙන්නේ මේ වදේක පොකුරු වදේක. පොකුරු වදේක තමයි මේ පැලේ පිපෙන්නේ. මේ පොකුරු වදේක. ඒකත් 150ට දෙනවා. අංක 37. 38ට තියෙන්නේ මේක හොඳ වර්ගයේ මේ තද තැඹිලි ලොකු මල එන්නේ. මේකත් වද එකක්. වද එකේ මේ හොඳ වර්ග එකක්. තද තැඹිලි ලොකු මල එන්නේ. මලක් නෑ පෙන්නන්න අද. 39
39ට මේකත් මේ රෝස් පාට මේකේ මේ පොට්ටුත් තියෙනවා මේ පැලේ මේ පොට්ටු මේ පොට්ටු ඇවිල්ලා මෙතන ඒක අංක 39 මේක ලොකු පැලයක් මේ 200ට දෙනවා මේ මල එන්නේ මේ මල ගොඩාක් පිපෙනවා මල් අංක 40ට තියෙන්නේ මේක වෙල්වෙට් එක මේ බල වෙල්වෙට් කොලේ මේ පොඩි පැලෙන් තමයි මේ පැලේ මේ 150ට දෙනවා මේ වල හතරක් තියෙනවා ඒක 150යි අංක 40 වෙල්වෙට් එක මේක තැලකේසිය මේක තැලකේසිය එකක් ඒක මේ පොඩි පැලෙන් මේක 150ට දෙනවා මේ පොට් එක මේ පොට් එක 150යි 42ට තියෙන්නේ මේ 42ට තියෙන්නේ මේක අර මේ පර්පල් කප් කියලා කියන්නේ මේක මලකුත් වෙනවා මේ පඳුරම දෙනවා 150ට පර්පල් කප් අංක 43ට තියෙන්නේ මේක මේ ගරුඩා කියලා කියන්නේ මේකට මේක විස්තර පැලයක් මේක දෙනවා 43 150යි 44 මේක සමපිච්චනේ මේක අර පිච්ච වර්ගයක් මේක පොකුරු පිච්ච වගේ වෙනවා මේක පොකුරට එනවා මල් මේක අංක 44 200යි මේ ලොකු පැලයක් තියෙන්නේ 200යි අංක 45ට තියෙන්නේ මේ කහ කරන්ද මේක ලොකු පැලයක් මේක 150යි පොඩි පැල ඕනේ නම් ඉල්ලන්න 100ට දෙනවා පොඩි පැල පොඩි කියන්නේ මේ භාගයක් වගේ පැල තියෙනවා 100ට මේ ලොකු පැල 150යි අංක 45 කහ කරන්ද මේක මේ පුකුරු ඉද්ද එකක් මේක පුකුරු ඉද්ද මේ පොට්ටු ඇවිල්ලා මේ පොට්ටු ඇවිල්ලා තියෙන එක ඒකත් 150ට දෙනවා අංක 46 අංක 46 150යි මේ ලොකු පැල මුල්ලන් ඉඳලා තියෙන හොඳට අංක 47ට තියෙන්නේ මේකත් මේ මල දම්පා මේ තැඹිලි මලක් වෙන්න මේකේ ඉන්න තැඹිලි මලක් මේක මලක් නෑ මේ පොට්ටු නම් එනවා මේකේ මල නෑ පෙන්නන්න මේක අර මේ පොකුරට වගේ මල එනවා මේ උඩට ඒක අංක 47 150යි මේ ඒකෙම කහ පාට මේකේ පොට්ටුවක් තියෙනවා ඒකෙම කහ පාට මේකෙම කහ පාට එක ඒක 150යි අංක 48 ඒ පැලේ අංක 49ට තියෙන්නේ මේක මේ ඩුබායි රෝස් එකේ මේ මල එන්නේ මේ තැඹිලි පාට මල මේ පොට් එක මේ ටික ඔක්කොම දෙනවා 150ට දෙනවා මේක තැඹිලි පාට මේක රෝස පාට අංක 50 මේ රෝස පාටම මේ ටිකත් ඔක්කොම දෙනවා 200ට පොට් එක දෙකේ අංක 51ට තියෙන්නේ මේක බලන්න ජපාන් රෝස මේක ඩුබායි රෝස මේක ජපාන් රෝස මේක මේ කහ මේ මල පොඩි දැන් මීටරේ ලොකු වෙනවා අනිත් එන මල අංක 51 150යි අංක 52ට තියෙන්නේ මේක ඇග්ලොමිනා මේක මේ බුස් එකක් තියෙන මේ ඔක්කොම පැල ටික දෙනවා 200ට අංක 52 200යි අංක 53ට තියෙන්නේ අංක 53ට තියෙන්නේ මේක මේ පාම්ස් වර්ගයක් මේක මේ බලන්න මේ කොළ මේක හරි ලස්සනයි ටවර ලොකු වෙනකොට මේ පැලය මේක පොට් එක දෙනවා 150ට අංක 53 150යි අංක 54ට තියෙන්නේ මේක මේ රෝස් වෙනවා මේ මලකුත් වෙනවා මේක තද රෝස් වගේ වෙනවා මේ ලොකු වෙනකොට මේක මේ පැලේ දෙනවා අංක 54 150ට දෙනවා එතන පැල දෙකක් තියෙනවා ඒ ටික දෙනවා ඔක්කොම මෙතන තියෙන මේ ස්නෝ වයිට් මේක පොඩි පැලයක් ස්නෝ වයිට් පොඩි පැලයක් තියෙන්නේ ඒක 150ට දෙනවා මේ පැල 150යි අංක 54 අංක 54ට මේ දෙක මොදා අංක 54ට මෙතන තියෙනවා මේ
එතන විස්තර පැලයකුත් තියෙනවා. අරක කෝමාරික පැලයක්. මේ කෝමාරික පැලේ 100ට දෙනවා. මේක මේ 150ට දෙනවා. අංක 54 150යි. අංක 55ට බටර්ෆ්ලයි එක තියෙන්නේ. මේ බටර්ෆ්ලයි මේ ටික මේ පැල ඔක්කොම දෙනවා. මේ පැල ටික ඔක්කොම දෙනවා 200ට. මේකත් අංක 56යි. මේ පොට් එකේ බලන්න ගොඩාක් තියෙනවා සද රෝස වෙලා මේ ලස්සනයි. මේ මල් වෙනවා සද රෝස. හොඳට රෝස වෙලා ඒක අංක 56යි 200යි. අංක 57ටත් තියෙන්නේ බිගෝනියා. මේ බිගෝනියා එක රතු පාට. ඒවනේ යට රතු වෙනවා හොඳටම. ඒක 200ට දෙනවා මේ පොට් එකත්. අංක 57ට තියෙන බිගෝනියා එක මෙතන ලොකු පැල දෙකක් තියෙනවා. ඒ ලොකු පැල දෙකම දෙනවා 200ට. ඒක බිගෝනියා වර්ගය. අංක 59ට තියෙන්නේ මේ කැන්ඩියන් ඩාන්ස්. කැන්ඩියන් ඩාන්ස් මේ කඳුර මේ බුස් එක ඔක්කොම දෙනවා 200ට. අංක 60ට තියෙන්නේ මේක ජින්ජර් වයිට්. මේ වයින් මලුත් තියෙනවා. මේ හරි සුවඳයි මේ මල් පොකුරක් එනවා. මේ මල් පොකුර දැන් තාම පිපිලා නැහැ. අංක 60ට මේක 200ට දෙනවා. මෙතන තව එනවා මේ පැලයක්. ඒ ටික ඒ දෙකම දෙනවා. අංක 60 200යි. අංක 61ට තියෙන්නේ මේක පොකුරු පිච් එකක්. මේක පොකුරු මලයි. මේ පොකුරු පැලේ මේ මල එන්නේ මේ පොඩි පැලයක් ඉඳන් මේක 100ට දෙනවා. අංක 61 100යි. අංක 62 මේ අයිරිස් වර්ගයක. මේක මේ අයිරිස් එකක්. මේක මේ කහ පාට මල් මේ පිපිලා දැන් ඉවරයි මේක. අංක 62 150 මේ ලොකු පැලේ. අංක 63ට තියෙන්නේ මේක විස්තර පැලේ. විස්තර පැලේ මේ ලොකු පැලයක්. ලොකු පැලයක් පැල දෙකක් විතර මම දෙන්නම්කෝ මේ 63 150යි. මේක කඳුළු තියෙන 150යි. ඉතින් යාළුවනේ මගේ අද 16 වෙනි 17 වෙනි සේල් එකේ පැල තියෙනවා 63ක්. ඔයාලා කැමති නම් මගේ පැල ගන්න එන්න. අද මගේ පැල මාව සබ්ස්ක්‍රයිබ් කරන මගේ යාළුවන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මගෙන් පැල ගත්ත මාව සබ්ස්ක්‍රයිබ් කරලා මට සහයෝගය දෙන්න කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා මගේ යාළුවන්ගෙන්. මගේ යාළුවන්ට තෙරුවන් සරණයි.